පළමු ඉනිමට ලකුණු 626ක් රැස් කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ති ඉලක්කයක්. ශ්‍රී ලංකා බටහිර ඉන්දියා කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ 3 වන දිනය නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා සිටිනවා. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු 308කට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී ඉනිමත් තිරුවීමට තීරණය කළා. කොදෙව් ඉනිම ගොඩනැගීමේදී 6 වන කඩුල්ල සඳහා දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට අමීර් ජංගු සහ රොස්ටන් චේස් සමත් වූ අතර අමීර් ජංගු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 373කට මුහුණ දෙමින් 4 පහරවල් 19ක් සහ 6 පහරවල් 3ක් සමගින් ලකුණු 233ක් රැස් කළා. නායකත්වයේ ඉනිමක් දියත් කළ රොස්ටන් චේස් පන්දු 324කදී ලකුණු 194ක් ලබා ගත් අතර ඊට 4 පහරවල් 13ක් සහ 6 පහරවල් 2ක් ඇතුළත්. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකව පන්දු යවන්නා වූ මිලාන් රත්නායක ඕවර් 35යි පන්දු 5ක් යවමින් ලකුණු 124කට කඩලු 5ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ සොනාල් දිනුෂ කඩලු 2 බැගින් දවා ගත්තා. දැවැන්ත ලකුණු පරාසයක් හඹා යාමේ අභියෝගයේ සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට 3 වන දින නිමාවීමට පෙර කඩුල්ලක් අහිමි කර ගැනීමට සිදු වුණා. එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 3කට සිල්ස්ගේ පන්දුවකට හමුවේ ජෝෂුවා ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. 3 වන දිනය සඳහා තරඟය නතර කරන විට නිෂාන් මදුෂ්ක ලකුණු 2ක් සහ කසුන් රාජිත ලකුණු 4ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 303ක් රැස් කළ යුතුයි. කෙසේ වෙතත් 4 වන දිනය නිමවන විට ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 101ක් පමණි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 217ක අන්ත පරාජයක් ලබා ගත්තා. එහිදී ක්‍රීඩකයන් 9 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වීම විලිලැජ්ජාගත සිදුවීමක් වුණා. ලකුණු ලබා ගැනීමට හැකි වූ එකම ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල්ට ලබා ගැනීමට හැකි වූ ලකුණු 43ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. නැවත මෙවැනි වීඩියෝකින් හමු වන තුරු අදට ගිහින් එන්නම්.